නිමිෂ ප්‍රශ්නයක් අහන්න උත්තර දෙන්න. මොකද්ද? කෙල්ල 3 දෙනෙක් ඉන්නවලු. 3 දෙනා අයිස්ක්‍රීම් කනවලු 3ක්. එක කෙල්ලෙක් අයිස්ක්‍රීම් එක ලේව කනවලු. තව කෙල්ලෙක් අයිස්ක්‍රීම් එක උරනවලු. තව කෙල්ලෙක් අයිස්ක්‍රීම් එක හපලා කනවලු. ඔතනින් කසාද බඳපු කෙල්ල කවුද? ඒ කට්ටියට අයිස්ක්‍රීම් දීපු එක්කෙනා. කසාද බඳපු කෙල්ල කවුද කියලා අහන්නේ 3 දෙනාගේ මං අහන්නේ. බී. බී කියන්නේ දෙක. ඒ කියන්නේ උරලා කන්න එක නේද? නෑ. අනේ මන් දන්නේ නැහැ. ප්‍රශ්නේ තේරුණා නැද්ද? පළවෙනි කෙනා අයිස්ක්‍රීම් එක ලෙව කනවා. දෙවෙනි කෙනා අයිස්ක්‍රීම් එක උරනවා. තුන්වෙනි අයිස්ක්‍රීම් එක හපලා කනවා. ඔයා කියන්නේ? දෙක. දෙක කියලා කියන්නේ. ඒ කියන්නේ උරලා කරනවා කියලා උරනවා කියලා. නෑ. එක. නෑ. එහෙනම් තුන. එහෙම බෑනේ. ඔයා කියන්නේ මොකද්ද? දෙක. දෙක නෑ. මේක මොකක්වත් නෙමෙයි. අයිස්ක්‍රීම් එක කන එක්කෙනාගේ අතේ ඇඟිල්ල දාලා දෙනවා මුද්දක්. මුද්ද දාලා දෙන එක්කෙනා තමයි කසාද බඳින්න එක්කෙනා. හැබැයි මං කැමතියි හිතට විදියට